අංකල්. ඔව් ගිහිල්ලා ආවා. මාදිරි. හරි වාගේ නම මොකද්ද? ඊ රත්නම් දෙලික. වයස කීයද? 76යි. ගම? අවිස්සාවේද? මේ දැන් ඉන්නේ අපි? කුලියට. කුලියට ඉන්නේ නේ. මොකද කුලියට ඉන්නේ? කුලියට ඉන්නේ කියන්නේ මගේ පුතා හිටියේ අම්දාවේ. ඔව්. ඉඳලා ඇල්ල ගියා රට. ඉඳලා ඒ ලංකේට අම්දාට ගිහලා නිදාස් වුණා. ආස්ලා වාහන කරන් දුවලා හිටියා. ඔව්. මට දෙක ආයෙත් අසන්නේ වෙනකොට පුතා ගෝමෙන් ගෙදරම ඉන්න කියලා. ඒ ඉන්න ගමන් පුතාට මම දෙරම දීපටි මගේ දිව්වා. ඊට මාසයක් ගිනා පුතා නැති වුණා. ඊට පස්සේ එළි මට එළියට යන්නේ මම යාත් නැයිටි. ඔව්. නිබඩ වස්තු. ඒත් මම කල්පනා කරන්න දෙයක් නැහැ තාර. එන්නා කඩියට ටික කරලා දාගෙන ආයේ ආව ගොඩාවා. එල්ලෙන්නේ ලයිට් මාත්‍ය මඩියක් හඳුනනවා. කයිට මාත්‍ය. මොකෝරත් මම ගමන් දැක්කම නේද? ඔය කාමරේ ඉන්නවා. හරි දැන් මෙතෙන්ට එල කොච්චර කල්ද? ඉතින් දැන් ආව දෙකක් විතර එනවා. මේකට මාසෙට කීයක් ගෙවනවද? 5000 ගන්නවා. 5000. ඔව්. 5000. ඉතින් කොහොමද සල්ලි හොයාගන්නේ? හොයාගන්න විදියක් නැහැ. ඔය කැටි ගාවට යනවා කීයක් කරේ හම්බෙන එක. ඔය දැන් රැට පිටපොඩ කතර බිව්වා. කෑම නැහැ. කෑම කන්නේ රුපියල් 300ක් ඕනේ. දැන් කෑවෙත් නැහැ. පිටපොඩ කතර දීලා ගන්නවා. රැට කාලත් නැහැ. ඉන්න පණ නැහැ බෝ කියන්නේ. ඔව්. ඔයාට මට ලොකු උදව්වක් කරන්න බෑ. ඔව්. මට පුළුවන් මේ වෙලාවේ ඔයාට අද රැට කෑම එක්කුත් අරන් දීලා